නික මොටක් කිව්වද? උඹම හිතපන් ඔය එළියට ආවේ පපුවේ තියෙන ඒවනේ. මේකට ලවුනේ. හරි මේ ඔක නවත්ත ගනින්. මන් දන්නවනේ මෙයා ගැන. මට මුලින් ඉඳලම තේරුණා මෙයාගේ හිතේ පద్මාවති අක්කා ගැන කුයින් එකක් තියෙනවා කියලා. මම පොඩි ටෙස්ටිං පාරක් දාලා බැලුවේ. ඔය පැන්නේ බල්ලා මල්ලෙන් එළියට. බල්ලා නෙවෙයි තා පොඩ්ඩෙන් එළියට පනින්න උඹේ දත් ටික. අනේ මේ පැත්. හරි මේ ඕක නවත්තහන්. ඉස්සෙල්ලා මෙතන ආපු වැඩේ කරලා එමු. උඹලා මහලොකුට කයිය ගැහුවට එක තැනකවත් හරියට පෝස්ටරයක් ඇලෙව්වද? මෙයා බලංකො අපිට කියන්නේ මෙයා ඇලෙව්වද? වරෙන් පෙන්නන්න. ඇලෙව්වද වරෙන් කො පෙන්නන්න. බලමුකෝ මෙයාගේ ගැයිල්ල. දැන් උඹලා හිතන් ඉන්නේ උඹලට පඬිතකම් කී මන් නිකන් හිටියා කියලා නේ. ඔන්න බලපන් මං ගාලා තියෙන වටේට කොහොමද තියෙන්නේ කියලා. බලපන්. සත්‍ති ගානක් තියේ කිසි ප්‍රශ්නයක් නැති. අනේ ගජායේ දැන් මිනිස්සු එල උදේට කඩවල් හරියම මේ ලෑලි ටික අනිත් පැත්ත හරිලා පෝස්ටර් ටික මැකිලා යනවනේ බං. උගේ මොලේ මරු මොලේ. අනේ හරි කොර. ඒකට උඹලා කියනකම් මට ඔය කල්පනාට ආවේ නෑ නේද? අනේ වන්දා බං. ඇම්ඩෝ ඈ මගේ ඔළුව අවුල් වෙලා බං තින්නේ මේ ටිකේ. මේ ඊයේ පෙරේදා ඉඳන් නිකන් අනේ වන්දා බං. ඊයේ පෙරේදා නෙමෙයි ඊයේ කියලා කියපන් ඊයේ. අර සිංගිරි බ්‍රාන් එක ආපු දවස් ඉඳලානේ ඔය සේරම අප්සෙට් එක අපි දල්වලේ. මම බඩ එක සැරයක් කිව්වා. හරි ගජා ඉතින් ඔකට ඔච්චර තරහ වෙන්න ඕනේ නෑනේ මම මීරුවක් කෙරුවේ. ඕක ඉතින් කොහොමද ස්වභාවික සංසිද්ධියක්. දන්නවනේ. ආලේ මෝරිනකොට මිසුන්ට ඔයගේ දේවල් වෙනවා. අනේ මේ උඹ දන්න ආලේ උඹ 6-4 දන්නවද? පොඩි එකා විදිහට හිටපන්. එනවා පඬිතකම් කියන දෙලප්. මේ බලන්නකෝ මෙයා. මෙයා හිතන්නේ අපි කවුරු කියලා දන්නේ. අපි අය අතර දන්නවා කෙලින්ම ලනු උඩින් ගියොත්